එදවස සම්බුදුරදුන් විසින් යසකුල පුත්‍රයාට දෙසූ සද්ධර්මය ඔබේ ශ්‍රවණටත් සැනසීමක් ගෙන දේවි. ධෝනම් සරණං ගච්ඡාමි. බුදුරදුන් ප්‍රථමයෙන් වැඩ සිටි කුටිය හෙවත් මූලගන්ධ කුටිය සිහිවීම උදෙසා අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද පැරණි මූලගන්ධ කුටියේ නෂ්ටාවශේෂයි ඔබ මේ දකින්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. මහණෙනි, දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ධර්මචාරිකාවේ යෙදෙන්න. එක මග දෙදෙනෙකු නොයන්න. දෙව් මිනිසුන් ඇතුළු ලෝක සත්වයා දුකින් මුදා ගැනීම උදෙසා මේ සත්‍ය ධර්මය අවබෝධ කර දෙන්නයි සම්බුදුරදුන් වදාළේද මේ උතුම් පින්බිමේදීය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෘදු සිරිපා කමලේ පහසට ලක් වූ සක්මන් මළුව මෙලෙස දිස්වේ. ධර්මාශෝක අධිරාජයා විසින් ඉසිපතන පුණ්‍ය භූමියේ ඉදිකරන ලද අශෝක ස්තම්භයේ නෂ්ටාවශේෂයි මේ ඔබ දකින්නේ. මෙම ස්තම්භය උසින් මීටර් 12ක් පමණ වූ අතර එහි මුදුනත සතර දෙසට මුහුණලා සිටින තේජස් සිංහ රූප සතරකින්ද ඒ මත ශෛලමය ධර්ම චක්‍රයකින්ද සමන්විතව තිබී ඇත. සම්මා සම්බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනය වන ධම්සක් පැවතුම් සූත්‍රය පස්වක තවුසන් උදෙසා දේශනා කළ ස්ථානය සිහි කිරීම උදෙසා ධර්මාශෝක අධිරාජයා විසින් පරණැස ඉසිපතනයේ නිර්මාණය කරන ලද වර්තමානයේදී අත්තිවාරම පමණක් සහිත වූ ධම්මරාජික ස්තූපයේ නෂ්ටාවශේෂයි ඔබ මේ දකින්නේ. ශ්වේතවර්ණ වූ කසී සලුවක් හැඳ සැරසී ඉසිපතන මිගදායේ නව මූලගන්ධ කුටි විහාරයේ හිඳ ධම්සක් පැවතුම් සූත්‍රය බැතිසිතින් ශ්‍රවණය කරන්න ඔබටත් හැකි වේවි. කසී සලුවක උරුමය සොයා වරණැස සාප්පු සවාරියක යෙදෙන්නයි